ආයිබෝවන් සියලුම දෙනාට. ඔන්න අපි අදත් එකතු වුණා බහ විශේෂ දේවල් ගැන කතා කරන්න. දන්නවද? ඔන්න එක මේ සත්‍ය කතාවක්. ඔන්න එක පෞද්ගලික නාලිකාවක ප්‍රවෘත්තිකයක හිටිය නිවේදකේ පසුව ඒ නාලිකාව දාලා වෙනත් නාලිකාවකට ගියා. වෙනත් නාලිකාවට ගියාන් පස්සේ ඒ ගිය නාලිකාවේ ඔහුට ලොකු තනතුරකුත් දුන්නා. මතන විධායක අධ්‍යක්ෂකද ඔන්නම තනතුරක් දුන්නා ලොකු තනතුරකුත්. ඒ නාලිකාවේ හිටපු නිවේදකයන්ටත් වඩා මේ තව නාලිකාවකින් ආපු නිවේදකයාට විධායක අධ්‍යක්ෂකකමකුත් දුන්නා. කාලයක් ඉතින් ඒ නාලිකාවේ මේ පුද්ගලයා හිටියා. කාලයක් හිටියා. මෙන්නයක උදැස්ස දැන් අපි බලද්දි මෙයා කායි හිටපු නාලිකාවටම ඇවිල්ලා ඒකේ කතා කරනවා. ඒකෙත් මේ යකාට විධායක සමූහ අධ්‍යක්ෂකමක් දීලා අර තමන්ගේ නාලිකාව දාලා තව නාලිකාවකට ගිය පුද්ගලයා ඒ නාලිකාවේ ටික කාලයක් ඉඳලා ආයි හිටපු නාලිකාවටම ආවම ඒ නාලිකාවේ ලොකු තනතුරක් දෙනවා. අර එතකොට ඒ නාලිකාවේ හිටපු ඉඳන් හිටම වැඩ කරපු හිටපු නිවේදකයන්ට කිසිම තැනක් නැහැ. මේ පයින් ගෙම්බට ආපු ගාම ලොකු තනතුරකුත් දීලා සමූහ විධායක අධ්‍යක්ෂකමකුත්. එතකොට දැන් අර එදා ඉඳන්ම කට්ට කාගෙන හිටපු ඒ නාලිකාවේ ඒට මෙන්න පයින් නැත හිටපු නිවේදකයන්ටම කිසිම තැනක් නැහැ. අර ඒට මෙන්න පයින් ගෙම්බට එහෙන් ඉඳලා මෙහෙට ටිකයි මෙහෙ ඉඳලා එහෙට ටිකයි ආයි මෙහෙට ආවයින් පස්සේ ප්‍රධාන තනතුරකුත් දීලා. ඔහු තමයි ප්‍රධානියා. ඒක මාර වැඩක් නේද? ඇයියකෝ තමන්ගේ නාලිකාව දාලා යන්නේ නැත හිටපු නිවේදකයන්ට කිසිම තනතුරක් නැහැ. එතකොට උන්ට කලකිරෙනවානේ. මේ නාලිකාවේ මේ නාලිකාවටයි මේ නාලිකාවෙන් ආවම මේ නාලිකාවට එන ගෙම්බට ආපු ගාම ප්‍රධාන තනතුරකුත් දීලා. දැන් ඔව් දන්නවා ඇති. ඔව් පෞද්ගලික නාලිකාවක ප්‍රවෘත්තිකයක හිටපු කෙනෙක්. ඒ නාලිකාව පසු කාලීනව දාලා ගිහිල්ලා වෙනත් පෞද්ගලික නාලිකාවකට ගිහිල්ලා. ඒ ගිය ගාම මේ නාලිකාවේ මවුට විධායක අධ්‍යක්ෂකමක් දීලා. අධ්‍යක්ෂකමක් ප්‍රධාන තනතුරක්. ඒ නාලිකාවේ හිටපු නිවේදකයන්ට කිසිම තනතුරක් නැහැ. දැන් ඔව් ඒ නාලිකාවේ කාලයක් වැඩ කරලා මෙන්න බලේ ආයෙ අර හිටපු නාලිකාවටම ඇවිල්ලා. වැඩේ කියන්නේ ඒ නාලිකාවේ ආපු ගාම මූට ලොකු තනතුරක් දීලානේ. සමූහ අධ්‍යක්ෂක ඔන්න මොකද්ද මන්ද. එතකොට ඒ නාලිකාවේ එදා ඉඳන් කට්ට ගාගෙන හිටපු නිවේදකයන්ට තැනක් නැහැ. මේ හෙටයි මෙහෙටයි පහින ගෙම්බටනේ තනතුරක් දෙන්නේ. ඔව් කොයි නාලිකාවකට ගියත් ප්‍රධාන තනතුරක් දීලා ඔහුට. ඇත්තට මේක ඔහුටද ලැජ්ජ නැත්තේ නැත්නම් නාලිකාවේ අනිත් අයට ඔහුව ගන්න ප්‍රධානීන්ට ලැජ්ජ නැත්තේ. ඔහු අර ගන්නවා මදිවට ප්‍රධාන තනතුරකුත් දෙනවා. මෙහෙට මෙහෙට පැන යන ගෙම්බෙකුට. නාලිකාවෙන් පැන යන ගෙම්බෙකුට. මට බුදුම හිතුණා. මොකද ඒක නාලිකාවකට ගිහලා ගොඩක් කල් හිටියා. වෙන්න බල යාගේ පරණ හිටපු පරණ නාලිකාවටම ඇවිල්ලා ඒකේ දොඩවනවා නම්බන එතන විධායක අධ්‍යක්ෂකමක් දීලා ප්‍රධාන තනතුරක් ඔවුලු ප්‍රධානියා. ඒතර ඒ නාලිකාවල වල එදා ඉඳන් හිටව වැඩ කරපු මිනිසුන්ට මොකද කලකිරෙනවනේ ඊට පස්සේ. යකෝ මේ පයින් ඒට වෙන්න පැන යන ගෙම්බටනේ යකෝ මේ ආපු ගාම ප්‍රධාන තනතුරක් දෙන්නේ. ඈ ඒ කට්ටකාගෙන හිටපු ඒ නාලිකාවේ නිවේදකයන්ට කිසිම තරක් නැහැ. අර ඒ නාලිකාවෙන් මේ නාලිකාවටයි අයවත් ඒ නාලිකාව ටික කාලයක් ඉඳලා ආයි මේ නාලිකාවට එන පයින් ගෙම්බට ආපු ගාම ප්‍රධාන තනතුරකුත් දීලා. ප්‍රධාන අධ්‍යක්ෂක කියයි ප්‍රධානියා කියයි නාලිකා ප්‍රධානී කියයි. ඔහුට මාර සැපනේ යකෝ. ඈ යන තැනට ඔව් ප්‍රධානියා කරනවා. උගකට ඔහුගේ අමුතු රාසක් තියනවාද? අනේ මන්ද මේකට හිනත් යනවනේ. අයියකෝ දැන් මෙච්චර කාලයක් තමන්ගේ මුලින්ම ගිය නාලිකාවේ ප්‍රවෘත්තිකයක ඉඳලා ඒ නාලිකාව එපා කියලා පෞද්ගලික නාලිකාවකට ගියා. ඒකේ ටික කාලයක් හිටියා. අපිත් බැලුවා. ඉතින් බල්ලා යකෝ මෙයාකා මේ අපි දැන් අර නාලිකාව වල ඉන්න මෙයාකා ඒ නාලිකාවට ඇවිල්ලා දොඩවනවා. අපේ නාලිකාව මේවයි කී. ඒ මැදට ප්‍රධාන තැනකුත් දීලා. කාටද යකෝ මේක ලැජ්ජ නැත්තේ? පයින් කාටද නැත්තම් ඕක යන තැනට ගන්න නාලිකා ප්‍රධානීන්ට ලැජ්ජ නැත්තේ. අරේ වන්ද මරණ හිතේ දෙගොල්ලන්ටම ලැජ්ජ නැහැ. ගන්න උන්ට ලැජ්ජ නැහැ, යන්නේ කාටවත් ලැජ්ජ නැහැ.
දැන් මේ නාලිකාවක් දාලා ආයි වෙන කොයි නාලිකාවකට යයිද දන්නේ නැහැ. කොයි නාලිකාවටද යන්නේ? ඔහුට ප්‍රධාන අධ්‍යක්ෂකම දෙනවා. කියන්නේ නාලිකාවේ ප්‍රධානිය ඔහුලු. මේ පැන යන ගෙම්බේ. ඔබලා හොඳටම දන්නවා ඇති. ඒ අට ඔබලා හොඳටම දන්න කෙනෙක්. මුලින්ම පෞද්ගලික නාලිකාවක ප්‍රවෘත්තිකයෙක් හිටියේ. ඒ නාලිකාවේ ප්‍රවෘත්තිකයෙක් ඉඳලා ඒ නාලිකාව අතහැරලා දාලා තව පෞද්ගලික නාලිකාවකට ගියා. ගියන් පස්සේ ඒ නාලිකාවේ මවුට තැනකුත් දුන්නා. විදායක අධ්‍යක්ෂකද ඔන්නෝ මොකද්ද මන්ද. ඒ නාලිකාවේ හිටපු නිවේදිකාවන්ට මුකුත් නැහැ. අර එදා ඉඳලා හෙට මෙට පයින් නැති නිවේදිකාවන්ට මුකුත් අනතුරක් නැහැ. මේ තව නාලිකාවක ඉඳලා තව නාලිකාවකට පැනලා ආපු ගෙම්බට ප්‍රධාන තැනක් දෙනවා. දැන් ආයෙත් දැන් ඒ නාලිකාව පැනලා අර තමන් හිටපු නාලිකාවටම ඊපෙරේද ආයෙ ඇවිල්ලා. වැඩි කියන්නේ ආපු ගාම එතනත් ප්‍රධානියා කරලා මේ ගෙම්බව. එතනත් මොහුලු ප්‍රධාන අධ්‍යක්ෂ. මරු වැඩනේ නේතරේ නාලිකාව එදා ඉඳන්ම කට්ටකකා වැඩ කරපු නිවේදකයන්ට මුකුත් නැහැ. කිසිම තනතුරක් නැහැ. මේ ඒට මෙන්න පයින් ගෙම්බට තමයි තනතුරු දෙන්නේ. මහර වැඩ තමයි නේ වෙන්නේ. ඔන්න ඔබලා හොඳටම දන්න මේ පුද්ගලයා කවුද කියලා. හරි. ඔන්න ඕකයි අපි අද විශේෂ සාකච්ඡාවෙන් ඔබ එක්කීමට බලාපොරොත්තු වුණේ. එහෙනම් අපි තවත් මේ වගේම කතාවක් සමග හමු වීමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක ඔබලාට සියලුම දෙනාට ජය වේවා.